අයියේ දවල්ට කාලත් නැහැ. හතුන් කූරු පෙට්ටියක් ගන්න පුළුවන්ද? ඉතින් මල්ලි ඔයා කෑවේ නැහැ කියලා මට හතුන් කූරු පෙට්ටිය ගන්න කියලාද කියන්නේ? එහෙම නෙවෙයි අයියා. එපා මල්ලි එපා මට එපා. අයියේ හතුන් කූරු පෙට්ටියක් ගන්න පුළුවන්ද? මොන හතුන් කූරුද මල්ලි? එපා එපා මට එපා. මල්ලි තුදේ පාන්දරම ඇවිල්ලා මොනාරි ඇගේ ගහන්නම තමයි බලන්නේ. අයියේ මට හුඟක් බඩගිනි. මල්ලි පොඩ්ඩක් ඉන්න. මම මේ හතුන් කූරු පෙට්ටි ටික විකුණලා ඔයාලට මොනවා හරි කන්න අරන් එන්නම්. උදේ මං හතුන් කූරු පෙට්ටි විකුණන්න ගියාට පස්සේ මල්ලි කට්ටිය මාව බැනලා එලව ගත්තා. මම වෙන තැනකට ගිහිල්ලා හතුන් කූරු විකුණලා ඇවිල්ලා ඔයාලට කන්න මොනවා හරි ගෙනත් දෙන්නම්. හරි අයියා හරි. එහෙනම් ඔයා ගිහිල්ලා එන්නකෝ ඉක්මනට. මල්ලි හතුන් කූරු පෙට්ටිය කීයද? රුපියල් 50යි අයියා. මෙතන 120ක් තියෙනවා. හතුන් කූරු පෙට්ටියක් දෙන්න. අයියා මෙතන වැඩිපුර සල්ලි තියෙනවානේ. කමක් නෑ මල්ලි. ඒක මගේ හිතේ සතුටින් දෙන්නේ. ඒක ඔයා තියාගන්න. ඔයාගේ මූණ දැක්කම පේනවා මල්ලි. ඔයා ගොඩක් බඩගින්න ඉන්නේ කියලා. එහෙනම් අයියා මේකට හරියන තව හතුන් කූරු පෙට්ටියක් ගන්න ඔයා. මට මොන හතුන් කූරුද? මං හතුන් කූරු පෙට්ටියක් ගන්න නැතුව නිකන් සල්ලි දුන්නොත් ඔයත් මං ඉන්න තැනට වැටෙනවා. ඒකයි මම මේක ගත්තේ. හරි එහෙනම් මල්ලි මං යනවා. අයියේ සල්ලි තියෙන පොහොසත් මිනිස්සු අපිට මෙහෙම පිහිටුනේ නෑ. ඒත් ඔයා ඒකයි මල්ලි අපි හැමදාම මෙහෙම ඉන්නේ හිඟන්නෙක් විදිහට. අපිට මිනිහෙක්ගේ දුක සතුට හොඳට තේරෙනවා.